මේකදී අපි ඉගෙන ගන්නවා මුලින්ම කොහොමද අපි ඔඩියෝ ක්ලිප්ස් වල ටෙම්පෝ මැච් කරගන්න කියන එක. ඊළඟට අපි ඉගෙන ගන්නවා කොහොමද මෙට්‍රොනෝම් එකක් හදාගන්න කියලා. ඊළඟට අපි ඉගෙන ගන්නවා කොහොමද cues පාවිච්චි කරන්න කියලා. ඒ කියන්නේ guide vocals. 1 2 3 4 verse 1 3 4. ඊළඟට අපි ඉගෙන ගන්නවා කොහොමද මේ සින්දුවට අපි මාකර්ස් පාවිච්චි කරන්න කියලා. ඊළඟට ලොකේටර්ස්. ඊළඟට අපි ඉගෙන ගන්නවා කොහොමද මේ සින්දුවේ ස්ටෙම්ස් ටික අපි යූස් කරන්න කියලා. ඊළඟට අපි ඉගෙන ගන්නවා මේවා කොහොමද අපි වෙන වෙනම අවුට් කරන්න අපි සවුන්ඩ් කාඩ් එකේ මික්සර් එකට කියලා. ඊට පස්සේ අපි යනවා සෙෂන් view එකට. මෙතනදී අපි ඉගෙන ගන්නවා අපි එහා පැත්තේ හදන ප්‍රොජෙක්ට් එක කොහොමද මේ සෙෂන් view එකේ ප්ලේ කරන්න කියලා. 1 2 3 4. ප්ලේබැක් ඉගෙන ගද්දී මුලින්ම ඉගෙන ගන්න අවශ්‍ය මූලිකම කරුණු ටික මේ කෝස් එකේ අපි ඇතුළත් කරලා තියෙනවා. මේකදී කොහොමද මේ විදිහට ටෙම්ප්ලේට් එකක් හදාගන්නේ සහ මම මේ කිව්ව කරුණු හැමදේම මේ කෝස් එකේ ඇතුළත් කරලා තියෙනවා.